නිදි පන්සිල් රකින්න කෙනෙකුට පන්සිල් රැකීමේ දිට්ඨ ධම්ම වේදිනේ විපාකයක් එනවා. මැරෙන වෙලාවේ හොඳට සී කල්පනාව පිහිටනවා. ඊළඟ එක තමයි මෛත්‍රී භාවනාව. හොඳට මෛත්‍රී භාවනාව කරන කෙනෙකුට මැරෙන වෙලාවේ හොඳට සී කල්පනාව පිහිටනවා. ඊළඟ එක තමයි ඉවසන කෙනෙකුට. අටලෝ දහමේදී ලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක කරදර බාධා දුක්ඛං කටළු කටෝර ජීවිතේ බිහිසුණු අත්දැකීම් පීඩාකාරී අත්දැකීම් ගහක් ගලක් වගේ ඉවසගෙන ඉන්න මිනිස්සු ඉන්නවනේ. මැරෙන වෙලාවට සී කල්පනාව පිහිටනවා. සී කල්පනාව පිහිටනවා කියලා කියන්නේ පව් මතක් වෙනවා කියන එක නෙවෙයි. හොඳට සිහිය තියෙනවා. හොඳට හිතන්න පුළුවන්. පින් කුසල් හිතට නැගෙනවා ඒ කෙනා. බලන්නකෝ සමහර ප්‍රශ්න ගහක් ගලක් වගේ ඔබ ඉවසගෙන ඉද්දී අනිත් අය ඔබට කියන්න පුළුවන් මේ මෝඩකමට. හරි නෝන්ජල්. ඔය හැම එකටම කරබාගෙන ඉන්නවා. ණයා වුණත් පෙනේ පිප්පේ නැත්තම් ධර්මිකේ බඳින්න ගන්නවා. ඒකේ මිනිස්සු එක එක උපමා උපමේය වලින් කියනවා. එහෙම කිව්වට තමන් ඉවසන බව, තමන් මේවා දරාගෙන ඉන්න බව තමාටම පිහිට දෙනවා අවසානයේ. තමන්ටම කුසල් මතක් වෙනවා. ඔක තමයි ඉවසීමේ තියෙන ආනිසංස. මනාව සතර සතිපට්ඨානයේ දෙන භික්ෂුවකට අවසාන මොහොතේ සී කල්පනාව පිහිටනවා. ආනාපාන සතිය වගේ හොඳට වඩන කෙනෙකුට අවසාන වෙලාවේ උස්ම යන ටික හිතම් තේරෙනවා. මෙන්න මගේ අවසාන උස්ම ඩිංගිත්ත කියලා. එතනින් මෙහා ඔක්කොම මැරෙන්නේ මේ සී කල්පනාවක් නැතුව. ආයේ කතා දෙකක් නැහැ. ආතපාතක් දන්නේ දොඩවලා ජීවිතෙත් එක්ක පොර බැදලා අවසාන උස්ම ටික පවා රඳවා ගන්න දඟලද්දින් තමයි මැරෙන්නේ. මරණය කියන එක ඉතින් යම්කිසි සංවේගී ජනක සිද්ධියක් ඉතින්.